හායි මගේ යාළුවනේ කොහොමද? බලමු රස කොහොමද කියලා. Bye, Luli. Bye, boy. ඇඹුල්. Bye, Luli. ඇඹුල් උනාට රස තියෙනවා. මේ වෙලේ කවුරුත් කන්නේත් නැහැ. විසි කරනවා තමයි. හැමදාම දොඩම් ගස්වල දොඩම් ගිරි නම් පිළිලා තියෙනවා. පේනවා ලස්සන. ඔන්න ඉතින් අදත් පොඩි වීඩියෝ එකක් තරන් එන්න ලෑස්තිය. අපි යනවාද පොඩ්ඩක් ඇවිදින්න. හැමදාම ඉතින් ඇවිදින්න යන වීඩියෝස් තමයි තරන් එන්නේ. බලමු අදත් කොහෙද යන්නේ කියලා. එහෙනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න වීඩියෝ එක අවසන් වෙනකම්. අපි කොහෙද යන්නේ කියලා බලමු එහෙනම්. මෙතන බිල්ඩින් එකක් හදනවා අලුතෙන්. මේ පැත්තෙන් සද්ද බද්ද වැඩි. එහෙනම් යමු. ඔන්න ඉස්සරලම ඔයාලට මම පෙන්නනවා මෙතන තියෙනවා මේ ඇලක්. ඇලක් කියන්නේ මේ වතුර යන මේකේ වහිනකොට තමයි වතුර යන්නේ. ඉතින් මේ පේනවද? ඇල. වහිනකොට මේකේ වතුර යනවා. දැන් නම් වතුර නෑ ඉතින් මෙහෙට දැස්ස. අර බානර වාහනේ මේකෙන් ඇවිල්ලා මේ අපිට මේ දීලා ගිය යෝගට්. මේ අපේ ආච්චි මගේ හස්බන්ඩ්ුයි අර ඉස්සරහ ගෙදර ආච්චි එයාගේ බලා ගන්න ගර්ල් නේපාල් ගර්ල් කෙනෙක්. ඉතින් මේ අපිට කලිනුත් ඔය වාහනෙන් ඇවිල්ලා ඔහම යෝගට් දීලා ගියා. අදත් අපිට එහෙම දුන්නා. ඉතින් අපි දැන් මේ පාර දිගේ තමයි යන්නේ. යමුකෝ කොහෙටද යන්නේ කියලා බලමුනේ. බලන්න යාළුවනේ ලස්සන මේක මේ දැන් තනකොළ ඇදිලා තියෙන්නේ මොකද මේ වැස්සනේ ඒකයි. මේ හැමතැනම ඔය පේන්නේ ලස්සනට ඔලිව් ගස්. දැන් ඔලිව් කඩලා ඉවරයි. ඒකල්ල මේක මේ දැන් ඩෝස මේ මොකද්ද ට්‍රැක්ටරයක් දාලා හාලා තියෙන්නේ. මෙහි ට්‍රැක්ටර් තියෙනවා. ඒකකින් හාලා දැන් මේ සුද්ධ කරලා තියෙන්නේ. දැන් මේ පොඩිවට මේ පැලවිලා තියෙන තනකොළ මේ වගේ මේ ටිකක් ලොකු වෙනවා. දැන් අර තියෙන්නේ ඔලිව් තමයි ලොකුවට පේන හැම ගහක්ම ඔලිව් ගස් තියෙන්නේ. අර අපේ කට්ටිය ඉස්සරලා යනවා. මේ තියෙන බිල්ඩින් එකක් හදන්න එහා පැත්තේ. බිල්ඩින් එක හදනකොට ඉතින් මෙහෙම වට කරනවනේ. ඒක ඉතින් ලංකාවෙත් එහෙම නේද? ඉතින් එහෙම තමයි මේ. හරි ලස්සනයි දැන්. තව ටිකක් ඉස්සරහට තව මෙහෙම ලස්සනට පේනවා. මොකද මේ දැන් වැහැලා එහෙම මේ දළු දාගෙන එන්නේ. හැබැයි තද සීතල එනකොට නම් මේ ලස්සන නැතු යනවා. අයිස් එහෙම වැටෙන්න ගත්තාම. පෙන්නන්නම් එතකොට මම ඔයගොල්ලන්ට. මේ බලන්න යාළුවනේ මේ තියෙන්නේ දෙහි ලෙමන් ගහක්. මේ බලන්න. මේක කොහොමද හැදිලා තියෙන්නේ කියලා පේනවනේ. මෙහෙ එහෙම තමයි හැදෙන්න ගත්තාම මෙහෙම ලස්සනට හැදෙනවා දෙහි ගස් වල ලෙමන්. මේ දැක්කද? හරි ලස්සනයි. අර උඩ තියෙන දොඩම් හැදිලා. පාර අයිනට මෙහෙ ඉතින් එහෙම තියෙනවා. දොඩම්. පේන. මේ තියෙන ලස්සන මල්. මේවා ලංකාවේ තියෙනවනේ. මොකද්ද කියන්නේ මේවට? හැමදාම මල් ගස් පෙන්නනවා ඒ වගේ නම් මතක නෑ මට. මම දැකලා තියෙනවා මේවා ලංකාවේ තියෙනවා. රස්නේ තියෙන පැතිවල හැම මම දැකලා තියෙන හැදෙනවා හොඳට. ඉතින් ගෙවල් වල තියෙනවා තමයි වීඩියෝ කරන්න ගුටිත් කන්න වෙනවා. මේ බලන්න මෙතන මට මාර හැටි ගේ ඇතුළට ඉඳගෙන ඉඳලා ඇවිදින්න බෑ. ඒක ප්ලාස්ටික් මල් එක. මේ ඇවිදින්න බෑ දැන් හැටි. මේ බලන්න යාළුවනේ මේ තියෙන්නේ වාහන පාක් කරන තැන මේ ගෙවල් වලටම පාර අයිනේ මේ අර එහා පැත්තෙන් ගියේ මෙන්න වාහනේ ගැහුවා මෙතන ඊට පස්සේ මේක වහන්න පුළුවන්. වහන්න නැතුවත් පුළුවන්. ඉතින් එහෙම තමයි මේ ගෙවල් වල වුණත් මේ හරියට ඉඩ තියලා තියෙන්නේ වාහන තමන්ගේ වාහන තමන්ගේ ගෙදරම තියාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන දොඩම් ගහක් හැමදාම දොඩම් ගස්වල දොඩම් ගිරි නම් පිළිලා තියෙනවා. පේනවා ලස්සන. එහෙම තමයි. මෙහි තියෙනවා දෙලුම් තියෙනවා දොඩම් තියෙනවා. මේ අර තල් ගස් නම් නෙමෙයි මේ වගේ මේ චූටි ගෙඩි జాතියක් හැදෙන්නේ මේවන මොනවද කියලා දන්නේ.
ඉතින් මේ බලන්න මේ ගස්වල තියෙන මේ කොහොමද කියලා දොඩම් පිරෙන්න දොඩම් තියෙනවා හැම ගහකම මේ දවස්වල තියෙනවා. ඉතින් මේ මිනිස්සු තනියම කන්නේත් නැහැ. මේවා වැටිලා යනවා සමහර තැන්වල. සමහර අය මේවා දෙනවා මේ වන මේ දෙහි ගහ. මේ දොඩම් නෙමෙයි මේවා මේ මොණ්ඩරීනි. අර චූටි එක නාරං. ඉතින් සමහර අය නම් මේවා දෙනවා කඩාගෙන කන්න. මම කඩලා ගත්ත ගෙඩි දෙක බලමු. මේ බලන්න. මේ මාර ලස්සනට තියෙනවා නේද? හරිම ලස්සනයි. තේරෙනවද? හරිම ලස්සනයි. ආස හිතනවා දැක්කහම නේද? එන්නකො මම ඔයාලට පෙන්නන්න මේ තියෙන්නේ මේ වගහක් මේ ගහේ පොළ නම් හැදිලා දැන් මේ ආමන් ගහක් තමයි මේ තියෙන්නේ. අර තියෙන උඩ ගෙඩි තැන් වල තියෙන වෙයිලා මේකේ දැන් කොළ හැලිලා මේ තමයි ආමන් ගහක්. මම මේ තියෙන ආමන් ගෙඩිය තේරෙනවද? ඒවා දැන් වේලිලා තියෙන්නේ. අමු ඒවා නෙමෙයි. මම අමු දවසක ඔයගොල්ලන්ට මල් පිපෙන කාලේ එහෙම අරන් පෙන්නන්න. මේ හරිය මේ වගා කරනවා කවුරු හරි මේ ළඟ. මෙහි ඉන්න ගෙදර කෙනෙක් මේ තියෙන වගා කරන ඒවා. අර හදලා තියෙන්නේ මේ බණ්ඩක්ක තියෙනවා. තව තියෙනවා එතන අර නිකන් නීතිය වගේ જાතියක් හදලා තියෙනවා. ඒක තමයි හදලා තියෙන්නේ. මෙහා පැත්තේ මොනවද හදලා තියෙන්නේ? එන්න පෙන්නන්න. ඊයසේ කෝල් එක. මේ වань මේ තියෙන්නේ මේ හදලා තියෙන්නේ මේ ග්‍රීන් පීස් හදලා තියෙන්නේ. ඒව තමයි මේ හදලා තියෙන්නේ. තා ඉස්සරහට ඒවා කඩන්න පුළුවන්. ඒකයි. ඉතින් යාළුවනේ බලන්න පොඩ්ඩක්. හරි මහන්සි. දැන් අපි ඇවිල්ලා පොඩ්ඩක් ඉඳගෙන ඉන්නේ ඉතින්. රෙස්ට් කරලා පහුව අපි යනවා. ඒ අර අපේ ඉන්න පිස්සු ගෝල් කෙනෙක් නේපාල් එයා ඒක හොඳයි. ආච්චිලා දෙන්න කෙනෙක්. අර ආච්චිලා hina වෙලා ඉන්නවා. අපේ ආච්චි තමයි බුම්මගෙන ඉන්නේ. අපේ ආච්චි hina වෙලා ඉන්නේ ඉස්සරහා ඉඳලා. වීඩියෝ කරන්න මගේ හස්බන්ඩ්, මගේ බියුටිෆුල් හස්බන්ඩ්. Chocolate biscuit. Ayo nih pak. Karena ini paket එකක් ගන්න. මේකේ තියෙනවා ඔය බිස්කට් ගොඩක් chocolate. ඔව් ඒවම තමයි. Papers. මේ මොනවාද? කොෆි ගන්න කරන්නේ නේ. මේ බලන්න අපි කඩේකට ආවා. කඩේ තියෙන දේවල් තමයි මේ අපි ගත්ත මේ බිස්කට් එක. බොන්න නම් ඉතින් ඕන තරම් තියෙනවා. බොන්න නැති වුණාද? ඒක කොහට ඕන ගන්න මට ඒවයි පාර. ඒකනේ මේ මොටෝන බ්‍රෑන්ඩ් එක. මොටෝන අනිත් ඒවා නේද අර තියෙන්නේ? කජු එකයි. මොකක්ද ඕනේ? ඒකෙන් එකක් ගන්න මොකක් හරි. මේක රට කජු ෆ්ලේවර් එක. මේ චීප් දෙකක් ගත්තා. පොඩි ළමයි මේක. කොහොමද? මොනවාද ගන්න? මේ තමයි මෙතනදි ජූස් තියෙනවා. ජූස් මොන හරි ගන්නවද? ඕවා තමයි ඉතින් අපි ගත්තේ.
අපි දැන් මෙතන අපි ආව මෙතන පාක් එකට. එතන ඉන්නවා මේ පොඩි බබාලා දෙන්නෙක් එයාගේ ආච්චිත් එක්ක. අර ඉන්න චූටිම බබා පේනවනේ. ඒ තමයි චූටිම බබා මේ ඉස්සරහා ගෙදර ආච්චි බලා ගන්න ඔන්චිල්ලා පදිනවා. කඩාගෙන වැටුණොත් එහෙම ඉවරයි sorry.com. මේ චූටි බබාලා සෙල්ලම් කරලා යනවා. මේ අපේ ආච්චි. මේ ඉස්සරහා ගෙදර ආච්චි. අපි මේ ගත්ත කෑම කියන්නේ ටිපි එතකොට කෝෆි ඒවා මේව තමයි බිස්කට් ජාති ඔය ටික තමයි අපි දැන් කඩේට ගිහිල්ලා ගත්තේ සර්න් ඩේස් ගත්තා කණ්ඩ ඉතින් ඕවා තමයි දැන් මෙතෙන්ට ඇවිල්ලා කාලා තව ටිකකින් ඉතින් අපි යනවා දැන් මෙහි වෙලාව 1ට විතර ඇති දවල් ඉතින් යනකොටත් මගදී මොන හරි හම්බුනොත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහෙනම් Tienes estoy aquí siendo ahí Georgiu. Cei pe țărăm e piene, dăm bolla files me dice canto papà Kiriaco. Dăm bolla files me dice canto papà Kiriaco, e dan sta cadihitica. ඉතින් ඔන්න දැන් අපි යන්නේ ඇවිල්ලා මෙතන රෙස්ට් කරලා කාලා බීලා දැන් ඉතින් ඔක්කොම ඉවරයි දැන් අවුවත් සැරයි අපි යන්නයි හදන්නේ ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම් මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි වීඩියෝ එක ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා එහෙනම් ඔයාලා දෙන ආදරයට ගොඩාක් ස්තුතියි bye Nagopsis. Ele nagopsis. පේර කැඩුවා. පේර ගහක් තිබුණා ඉතින් මම ඒකේ පේර කැඩුවා. මේක හරි රසයි පේර මම දෙතුන් පාරක්ම කඩන්න ගිහින් තියෙන. අදත් ඇවිල්ලා ඉතින් කැඩුවා. අනංගේ ගස්වල පේර Ele nagopsis. බලන්න මේ මොන තරම් දොඩම් තියෙනවද දැන් මේ ගස්වල දොඩම් වැටිලා මේ බිම Tadis nagopsis. Enggak dalam itu di. බලන්න මේ දොඩම් බිම වැටිලා තියෙන්නේ. මේ වෙලේ කවුරුත් කන්නේත් නැහැ. විසි කරනවා තමයි. ඕන තරම් තියෙනවා මේ පාරවල් දිගට වැටිලා. මේ ගස්වල මාර විදිහක් තියෙනවා. Kopse, gori kopse. හැම එකම තියෙනවා දොඩම් ගොඩක්. අපේ ලංකාවේ වගේ නෙමෙයි ඉතින් මෙහි හැමදේම තියෙනවා තියෙන කාලෙට නැති කාලෙට මේවා ඉතින් හරි ගණන් තියෙනකොට ඕන තරම් තියෙනවා. ඕනේ ඔක්සිම. Nijal. මෙහි ඉන්න බල්ලුවද කප Ah, kopse, Gina. පොතු ඇරලා මෙන්න බලන්න. පොතු ටික මම විසික්කම එහෙම. බලමු රස කොහොමද කියලා. Vai, Yuri, vou vai, goi. ඇඹුල්. Vou vai, Yuri. ඇඹුල් උනාට රස තියෙනවා. ඇට ගොඩයි. Vou vai, Yuri. ඇඹුලුත් එක චූටි රසක්. පැණි රසකුත් තියෙන ආච්චිලා දෙනවා. Vou vai, Yuri. පුතින් අපයි ස්පීති. ඒක කොහොම තමයි ඇඹුල් ටික. ඒ වුණාට රසයි.